හායි ඔයාලට කොහොමද? සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම. ඉතින් මං කාලෙකට පස්සේ තමයි ඉතින් ඔයාලා හම්බෙන්න ආවේ. ඉතින් මං හිතුවා ඔයාලට අද ස්පෙෂල් රීඩින් එකක් ගේන්න කියලා. ඒක ලොකු රීඩින් එකක් නෙවෙයි. ඒක ඇත්තටම මේකේ කරන්නේ ආර්කේන්ජල්ස්ලා 4 දෙනෙක් ඉන්නවා කියලා ඔයාලා දන්නවා. දන්නේ නැති අයත් ඇති. Archangel Gabriel, Archangel Uriel, Archangel Raphael, and Archangel Michael. ඉතින් ඒ 4 දෙනාගෙන් මේ අවුරුද්දේ ඔයාලට වැඩියෙන්ම උදව් කරන්නේ මොන ආර්කේන්ජල්ද? ඔයාලට උදව් ලැබෙන්නේ මොන ආර්කේන්ජල්ගෙන්ද? ඔයාලා උදව් ඉල්ලන්න ඕන මොන ආර්කේන්ජල්ගෙන්ද කියලා හොයලා දෙන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මං මෙතන කාඩ්ස් 4ක් ඔයාලට සිලෙක්ට් කරන්න දෙනවා. 1 2 3 4 කියලා. හරිද? මේක number 1, මේක number 2, මේක number 3, මේක number 4. මේක මං මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඇත්තටම මගේ ස්පෙෂල් ක්ලයන්ට් කෙනෙක්ගේ රික්වෙස්ට් එකකට. එයාට ඕන වුණා මේ අවුරුද්දේ එයාට වැඩියෙන්ම උදව් කරන ආර්කේන්ජල් කවුද කියලා හොයාගන්න. ඉතින් මං හිතුවා ඒක හැමෝටම මේ අවස්ථාවක් ලබා දීලා ඔයාලටම තෝරගන්න දෙන්න ඔයාලට උදව් කරන ආර්කේන්ජල් කවුද කියලා. හරි. එහෙනම් මෙන්න මෙහෙමයි කරන්න ඕන. ඔයාලා ඉස්සලාම හොඳට S2 පියාගන්න. S2 පියාගෙන චුට්ටක් රිලැක්ස් වෙන්න, ගැඹුරු හුස්ම 3ක් අරගෙන චුට්ටක් රිලැක්ස් වෙන්න. එහෙම වෙලා ඔයාලා විශ්ෙන් ඉල්ලන්න ආර්කේන්ජල්ලා 4 දෙනාගෙම ඉල්ලන්න මේ අවුරුද්ද ඇතුළත මට වැඩියෙන්ම උදව් කරන ආර්කේන්ජල් කවුද? ඒ ආර්කේන්ජල් මට පෙන්눔 කරන්න. ඔබ වහන්සේ මගේ ඉදිරියට ඇවිල්ලා මාට පෙන්눔 කරන්න කවුද මේ මට උදව් කරන්නේ කියලා පෙන්눔 කරන්න කෙනෙක් ඉල්ලන්න. සමහර අයට ටිකක් වෙලා යනකොට ඇස් වහගෙන ඉඳිද්දි තමන්ගේ ඇස් ඉදිරියේ දැනෙන්න ගනී යම්කිසි සේයාරුවක්. ඒකත් හොඳට මතක තියාගෙන ඔයාලා මේ ෆයිල් 4න් එකක් තෝරගන්න. තෝරලා ඇස් ඇරලා බලන්න. අපි බලමු කවුද ඔයාට උදව් කරන මේ අවුරුද්දේ උදව් කරන ආර්කේන්ජල් කවුද කියලා. ඊට පස්සේ මම ඔයාලට දෙන්නම් ආර්කේන්ජල්ලට තියෙන ප්‍රේයර්ස් ටික. එතකොට ඔයාට අදාළ ආර්කේන්ජල්ට ඒ ප්‍රේයර් එක කියලා ඔයාලා උදව් ඉල්ලන්න. හොඳයි. එහෙනම් number 1 බලමු කවුද ඉන්නේ කියලා. ආර්කේන්ජල් යූරියල්. ෂා. ගොඩක් හොඳයි. ළඟට number 2 ආර්කේන්ජල් මයිකල්. number 3 ආර්කේන්ජල් ගේබ්‍රියල්. ළඟට number 4 ආර්කේන්ජල් රෆායල්. මේ 4 දෙනාගෙන් කවුද වැඩියෙන්ම හොඳ, කවුද වැඩියෙන්ම උදව් කරන්නේ එහෙම කියලා නෑ. 4 දෙනාම එක හා සමානව සහ ඔයාලට මේ අවස්ථාවේදී මේ අවුරුද්ද ඇතුළත ඔයාලට කොහොමද උදව් ලැබෙන්න ඕන? මොන අතින්ද? සෞඛ්‍ය අතින්ද, ආධ්‍යාත්මික අතින්ද, ආරක්ෂාවක් අතින්ද යන්න එයාලා තමයි තීරණය කළා ඔයාලට උදව් කරන්න එන්නේ. ඔයාලා මේ වීඩියෝ එක දකින එක අහම්බයක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔයාලට මම දාන්නම් ඔයාලට ප්‍රේයර්ස් 4ක්. මේ 4 දෙනා වෙනුවෙන් තියෙන ප්‍රේයර්ස් 4ක් මම දාන්න. ඔයාලා ඒ ප්‍රේයර්ස් කියලා දෙවිවරුන්ගෙන් උදව් ඉල්ලන්න. ඉතින් ඔයාලා දැන් දන්නවා ඔයාලට මේ අවුරුද්දේ කවුද උදව් කරන ආර්කේන්ජල්ස් කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලා සතුටු වෙන්න ඇති කියලා. මේ අයට කැමති නම් ඔයාලා කැන්ඩල් එකක් පත්තු කරලා උදව් ඉල්ලන්න පුළුවන්. එහෙම නැතත් කමක් නැහැ. ඉතින් එහෙනම්
මං ඔයාලගෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා share කරලා මේකට comment එකක් දාන්න. ඔයාලට හම්බෙච්ච ආකේන්ජල් කවුද? ඔයාලට උදව් කරන්න එන ආකේන්ජල් කවුද කියලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම ස්තුතියි. සුබ දවසක්.